මෙයින් වසර පෙර උදා වූ වෙසක් පුර 15ක පොහෝ දින දඹදිව මධ්‍ය මණ්ඩලයේ ගයාහිස නේරංජා නදී තීරයේ පිහිටි ශ්‍රී මහා බෝධි මූලයේදී අපරාජිත මාර විජය වජ්‍රාසන පරයන්කේ මත වැඩ හිඳමින් වෛශාඛ්‍ය නම් නැකතින් අරුණ නැගෙන වේලාවේදී දස දහසක් ලෝක ධාතුව අපමණ සොම්නසින් පුරවාලමින් සිද්ධාර්ථ ගෞතම අප මහා බෝසතාණෝ පරෝපදේශ රහිතව සියලු කෙලෙස් ආශ්‍රව සංසිඳ පරම සත්‍ය වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට ගනිමින් අසම සම වූ අනුත්තර වූ උතුම් සම්්‍යක් සම්බෝධිය අත්කරගත්සේක. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පාරමිතා සපුරමින් අසම සම සම්බුද්ධ ඥානය හෙවත් සර්වඥතා ඥානයේ ප්‍රමුඛ අපමණ ඥාන සම්භාරයක් අත්කරගත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධය ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධය ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය යන සිව්වැදෑරුම් පරම සත්‍යය පෙන්වා දෙමින් දෙව් මිනිසුන් සහිත ලෝක සත්වයාට මෙම ඝෝර කටුක සංසාරයෙන් එතරවීම සඳහා වන ඒකායන නිර්වාණ මාර්ගය විවර කර දුන්සේක. රාගක්ඛයෝ නිබ්බානං දේශක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං